පොළොන්නරුව මහා ප්‍රතාපවත් රාජධානිය දකුණු ඉන්දීය කාලිංග මාගගේ ආක්‍රමණයත් සමග බිඳ වැටුනේ පාලකයන් පමණක් නොව රටවැසියාද ලංකාවේ නිරිතට සංක්‍රමණය කරවමින්. එහිදී රාජධානිය පිහිටුවීමට ප්‍රධාන සාධකය බවට ආරක්ෂාව පදනම් වූ අතර හුදකලා කඳුවැටි දළදාවේ වැඩවාසයටත් රජුගේ වාසයටත් තෝරා ගැනුනේ එම නිසයි. ලංකාවේ සිව්වැනි රාජධානිය බවට යාපහුව පත්වන්නේ එම සියලු සාධක එක් තැන් කරමින්. සෞභමාන යාපහුවේ සෝපාන පද්ධතිය සහ සිංහ රූප ලෝකයම විශ්මයට පත් කළ නිර්මාණයක්. මධ්‍යම සංස්කෘතික අරමුදල මැයි මාසයේදී මහාචාර්ය මංගල කටුගම්පල යටතේ නව කැණීමක් ආරම්භ කළා. මෙම පුරාවිද්‍යා කැණීම ඇතුළු ගවේෂණය සඳහා නව තාක්ෂණයද යොදාගෙන තිබෙනවා. ඒ අනුව ලයිඩර් තාක්ෂණය සහ GPR හෙවත් කැණීම් නොකර පොළව අභ්‍යන්තරය විනිවිධව නිරීක්ෂණය කිරීමේ තාක්ෂණයද භාවිත කිරීම විශේෂත්වයක්. 1904-9 විතර HCP බෙල් මහතා මේ ප්‍රදේශයේ කරපු පර්යේෂණත් එක්ක මෙහි සිතියමක් නිර්මාණය කරනවා. මේ සිතියමේ මේ අපි ඉන්න ප්‍රදේශය ඔහු දක්වා තියෙන්නේ කුඹුරක් විදිහට. ඒ ටික විතරයි අපි දන්නේ. අපි මෙතෙන්ට එනකොට. එතකොට ඒ නිසා අපේ අරමුණු උනේ මේ කැණීමේ පිටත නගරයේ 13 වන සියවසේ වෙනකොට තිබුණු පුරාවිද්‍යාත්මක නැත්නම් ඒ කාලයට සාපේක්ෂව තිබුණු භූමි දර්ශනය මතු කර ගැනීම තමයි අපේ අරමුණු වල ප්‍රධානම කාරණය. එහිදී ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයකින් හමු නොවුණු අපූරු මැටි භූගත නල පද්ධතියක් සොයා ගැනීමට මෙම කණ්ඩායමට හැකි වී තිබෙනවා. එකම ගොඩනැගිල්ලක භූගත නල පද්ධති 3ක් පවතින අතර එය එකිනෙක සමාන්තරව එකම දිශාවකට පිහිටා තිබෙනවා. සාමාන්‍යයෙන් මේ නලයක් හැදිලා තියෙන්නේ එක පැත්තක් මහතයි අනිත් පැත්ත පුංචි. එතකොට මේකේ මහත පැත්ත මේ උඩ එකේ තියෙන්නේ මේ දිශාවට. එතකොට මෙහාට තියෙන්නේ. ඇතුලෙන් යමක් එළියට දීර්ඝමය දෙයක් එළියට යවන්න ගත්ත උත්සාහයක් වගේ තමයි පේන්නේ මේක. මේ නල පද්ධතියට යටිනුත් තව නල පද්ධතියක් ඊට සමගාමීව යටින් යනවා. ඒකේ විශේෂත්වය මෙහෙන් පිටතින් ඇතුළතට යමක් ප්‍රෙෂර් කරලා ප්‍රවාහනය කරලා තියෙනවා. මිට පෙර අවස්ථාවලදීද යාපහුවේ සිදු කළ කැණීම් මගින් විදෙස් රටවල කාසි හමු වී තිබුණද මෙම කැණීමේදී ශ්‍රී ලංකාවේ ඉතිහාසයට නව අර්ථකථනයක් ලබා දිය හැකි අනාවරණයක් කිරීමට මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායමට හැකි වී තිබෙනවා. විශේෂයෙන්ම තඹ ලෝහය උණු කිරීමෙන් මෙවැනි කාසි අච්චු වලට තමයි වක් කරලා තියෙන්නේ තඹ ගුලි. එතකොට මේවා තමයි ගණීභවනය වෙන්න කලින් තලලා කාසි බවට නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේ අපිට පේනවා ඇති මේ කොටසේ තියෙනවා එවැනි තඹ ගුලි සහ කාසි වල මූලික අවස්ථාවේ නිර්මාණය කරපු තලන ලද කාසි කිහිපයක්. මිට අමතරව මැටි පහන්, මැටි කල, චීන පිඟන් භාණ්ඩ කොටස්, ලෝහ ඇන විවිධ මැටියෙන් කළ නිර්මාණ විශාල ප්‍රමාණයක් හමු වී තිබෙනවා. මෙවා භික්ෂූන් වහන්සේලා භාවිත නොකළ පුරාවස්තු බවට මහාචාර්යවරයාගේ අදහසයි. අපි විශ්වාස කරනවා දැනට මේ හම්බෙන සාධකත් එක්ක මෙතන ආගමික අර්ථයක් නෙමෙයි පිළිබිඹු කරන්නේ නාගරික ලක්ෂණ පිළිබිඹු කරන බව තමයි පැහැදිලි වෙන්නේ. එතන නගරයේ තිබිච්ච ඒ කාලයේ තිබිච්ච මානව ක්‍රියාකාරකම් වල පැහැදිලි අදහසක් විශේෂයෙන්ම නාගරික ලක්ෂණ පිළිබිඹු කරමින් සිදු කරන ලද හැසිරීමක තොරතුරු අපිට මේ වන විටත් පැහැදිලි කර ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. යාපහුව රාජධානිය පිළිබඳව මෙතෙක් නොදන්නා කරුණු රසක් ඉදිරියේදී මෙම කැණීම හරහා අනාවරණය වනු ඇතැයි මෙම සොයා ගැනීම හරහා විශ්වාසය කළ හැකි බව මෙම පර්යේෂකයන්ගේ අදහසයි.